මේදී ඉන්නේ ඔය අපි කතා කරපු සමාන්තරගත ප්‍රතිරෝධක අර සමාන වෙච්ච අවස්ථාවක නිකන් ගණන් තුනක්. දැන් අපි හිතමු විභාගයේ ওই විදිහට පවුන හරි ප්‍රතිරෝධක පද්ධති. එකකට වඩා වැඩි ගණනක් දෙකක් තුනක් ඊට පස්සේ හතරක් තියෙන උත් මම ඇඳලා තියෙනවා. අපි හිතමු දෙනවා A B C කියලා ඒගොල්ලෝ අපිට දෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධක පද්ධති තුනේ සමහර අහන්න පුළුවන් ප්‍රතිරෝධය අඩු වෙන පිළිවෙල මොකද්ද වැඩි වෙන පිළිවෙල මොකද්ද? ඔහොම අහන්න පුළුවන්. දැන් අපි නිකමට අර සූත්‍ර දදා හදාගෙන ඉන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. අපි මේක නිකන් සරලව විසඳුම් බලන්න. අර මගේ කෙටි ක්‍රමේ දාලා බලන්න මෙහෙම උත්තර ටික තරස් ගාලා ගත හැකි. හරිද? ඔන්න ඒ වල හොයන්න යනවා. සමානයි මේ 3යි 3යි 3යි. මේ තුනම දිහා බලනකොට තුනේ ගණන් තියෙන්නේ සමානයි. එහෙනම් සමග ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. මේ ගැන තියෙනවා මගේ කලින් වීඩියෝ එකේ සමග ප්‍රතිරෝධයේ සමාන වුණොත් මොකද කරන්න කියලා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඔයගොල්ලෝ ඇවිල්ලා ඒ වීඩියෝ එක බලන්න. බලලා මේකට එන්න. එතකොට සරලව තේරෙනවා කතන්දරය. හරිද? මේ R හොයන්නේ එක් ප්‍රතිරෝධයකයක අගය. හරිද? අපි හිතමු නිකන් එක් ප්‍රතිරෝධකයක අගය. මම ඒක එකපාරක් ලියන්නම්. R හොයන්නේ එකක අගය. එකක අගය බෙදන්න ඕන ප්‍රතිරෝධක ගණනින්. හරිද? එතකොට R වල අගය අපිට මෙහෙම එනවා එකක අගය ඕම් 3යි. ප්‍රතිරෝධක ගණන 1යි 2යි 3යි. සමග ප්‍රතිරෝධය ටක් ගාලා එනවා 3 3ෙන් බෙදුනහම අගය කියන ඕම් එකක් කියලා එනවා. හරිද? අපි එහෙම හිතමු. එහෙනම් මේක බලන්න පොඩ්ඩක්. ඕම් දෙක තියෙන්නේ. දෙකේම දෙකක් තියෙනවා. අපි මේකටම මේ සූත්‍රෙටම R වලටම බැලුවොත් එකක අගය බෙදීම ප්‍රතිරෝධක ගණන. සමග ප්‍රතිරෝධය ටක් ගාලා හොයාගන්න පුළුවන්. එකක අගය ඕම් 2යි. බෙදීම ප්‍රතිරෝධක ගණන 1යි 2යි. ප්‍රතිරෝධක 2යි. එහෙනම් ඒකේ ආරුත් එන්නේ ඕම් කීයද? 1යි. එහෙනම් මේකේ සමග ප්‍රතිරෝධයයි මේකේ සමග ප්‍රතිරෝධයයි දෙකම 1යි. ඒ කියන්නේ හරිනේ මේ අගේ 1යි. මම ඊට පස්සේ කියනනම් ඒ කතන්දරේ මොකද්ද කියලා. මෙතන සමග ප්‍රතිරෝධය හොයන්න ගියොත් කෙටි ක්‍රමයක්. ටක් ගාලා විභාගයේ උත්තරේ ගත හැකියි. එකක අගය ඕම් 12යි. හතර සමාන වුණොත් විතරයි වෙනස් වුණොත් බෑ එකක් හරි. සමාන වුණොත් ඕම් 12යි එකක අගය 12යි. ප්‍රතිරෝධක ගණන ප්‍රතිරෝධය 1යි 2යි 3යි 4ක් මට පේන්න තියෙනවා. ටක් ගාලා. එහෙනම් R සමානයි 4ට 1යි 12ට කීයද? 3යි. එහෙනම් මට උත්තරේ එනවා ඕම් කීයද? ඕම් 3ක් කියලා.